මගේ නංගිට බෙහෙත් ගන්න ආවේ තංගල් ඉඳලා ආවේ. මේ එයාට ඇත්තටම තිබි කොන්දේ කැක්කුමක් නැගිට ගන්න බැක තැන් වෙලා හිටියේ. නවලෝකින් තමයි බෙහෙත් කරේ. නවලෝකින් බෙහෙත් කළ එක්ස්රේ ECG කරන හැමදේම කරා. ඒ වුණාට එකක්වත් හරි ගියේ නෑ. මාස 8ක් 9ක් කරා. ලක්ෂ ගණක් වියදම් වුණා. ඊට පස්සේ මට අපේ අක්ක කෙනෙක් කියලා එයාට හොඳ වුණා කියලා එයාගේ හොඳ කැක්කුමක් අමිලේතු මහත්තයා ගැන කියලා පස්සේ අපි එතෙන්ට ආවා. ආවෙත් අපේ නංගි දෙකට නැමිලා ඇත්තටම මේ කියන්නේ බස් එකෙන් බහින්නවත් බෑ. ආච්චි කෙනෙක් වගේ තමයි ආවේ දෙකට නැමිලා. ඇවිල්ලා පැය 3-4ක් යද්දී වේද මහත්තයා කරලා ඔයිල් ට්‍රීට්මන්ට් ඊට පස්සේ බෙහෙත් ඒ හැම දෙයක් එක්කම පුදුසරණය කියලා යනකොට කෙලින් ගියා. හොඳට ඇවිදගෙන ගියා. ඒ පැය 3-4ක් ඇතුළත ඔව් එතන පැය 3-4ක් ගිනේ වේද මහත්තයා. පැය 3-4ක් නෙමෙයි පැයකමාරක් විතර ඔයිල් ට්‍රීට්මන්ට් එක කරේ. ඒ කියන්නේ පළවෙනි ඔයිල් ට්‍රීට්මන්ට් එකෙම යන්නේ කිට්ට. දෙකට නැවිලා අල්ලගෙන වගේ තමයි මම තමයි වත්තම් කරන් ආවේ. යාට ඇවිද ගන්නවත් බෑ ඇත්තටම. හොඳේ සම්පූර්ණයෙන්ම යා දෙකට නැමිලා. ඒක හොඳ අල්ලන්නවත් බෑ මේ ඔක්කොම ඉදිමිලා. ඊපස්සේ මේ මට කරන්න ඕනේ හැමතැනින්ම කරා. අපි වෙදකම් කරා, ගුරුකම් කරා. මේ හොඳ කරගන්න නූල් දැම්මා. හැමතැනම ගියා. රටේ හැමතැනම අපි එක්ක ගියා. සිංහල වෙදකම් කරන්න ගියේ නැද්ද කොහෙද? සිංහල වෙදකම් කරා යා ඒ තැන් නම් දන්නේ නැහැ මම ගියේ නෑ. මම ගම්පහ ඉන්නේ. පස්සේ මේ අපිට ගෙවල් ගාව කෙනෙක් කොහොම අමිලේද මහත්තයා කියලා කෙනෙක් ඉන්නවා තම්මිට. පස්සේ අපි හොයාගෙන ආවේ. ඉතින් අපිට දන්නේ නැහැ තැන ඇත්තටම ඉද්දි ඇවිල්ලා බලද්දි ඇත්තටම විශ්වාසයක් තිබෙන්නේ නැහැ. ඉතින් හැමතැනම අපි ගියානේ නවලෝකේ ගියාට පස්සේ කතා කරන්න දෙයක් නැහැනේ. ඊට පස්සේ ඇවිල්ලා බලද්දි පැයකමාරක් වගේ තමයි ගියේ. ගියාට පස්සේ නංගි සරණින් කකුල් දෙකෙන් කෙලින් කොන්ද කෙලින් තියාගෙන ඇවිත්තා. ඒ ආපිලා මොකද වෙන මහත්තයා කරේ? ඒ කියන්නේ මේ පැයකමාරෙන් හොඳ කරන්න පුළුවන් කියන්නේ කියන්නේ මට ගේන්න පුළුවන් කියන්නේ. එයාගේ අත් දෙකේ ඇඟේ මොහරි ආස්කමක් තියෙද්ද දන්නේ නැහැ. ඒක නම් මම දන්නේ නැහැ. මේ එයා කරේ ඔයිල් ට්‍රීට්මන්ට් එකක්. ඒකෙන් එයා කෙලින් ඇවිද්දා. කෆින් කරා. කෆින් කරලා එයා ඔයිල් ට්‍රීට්මන්ට් එක කරේ හොඳට. පැයකමාරක් විතර මම ළඟමයි හිටියේ. මං එහාට මෙහාට ගිහින් මම ළඟමයි හිටියේ මොනවද කරන්නේ බලාගෙන. ඊට පස්සේ ආ පැයකමාරක් ගිහින් හොඳට කකුල් දෙකෙන් කොන්ද මෙහෙම දෙකට නැමිලි හිටියේ කෙනා කොන්ද කෙලින් තියාගෙන ඇවිදගෙන ආවා. දැන් අදටත් එයාට හොඳයි. අර වෙලා තියෙන ඉන්න විදියක් නේ අපිට ඇත්තටම එයාට බලින්න ඉන්න විදියක් නැහැ මේ ඉහෙත් කරන්නේ. ඒකෙන් පස්සේ ආ විදල කරලා ඉන්නවා. නංගියාවට පස්සේ ඔබතුමී මේ තවත් රෝගීන් එක්කන් එනවා. ඔව් මේ මං අඳුරන දරුවෙක් ඉන්නවා. එයාට මේ එයා ලෙඩ වෙලා උගේ පීනස් මොල් වන්නයි මස්තරලා. උන්වහන්සේ මස්තරලා දාලා ඉතින් මං එයාව එක්ක ආවිත් කරා. විශ්වාසයක් තියෙනවනේ. අනේ සව්. මම දන්න ගොඩක් කටි මෙතෙන්ට ඇවිල්ලා තිනවා. යාළුවා තමයි මට කිව්වේ බය නැතුව යන්න. මගේ යාළුවොත් මට දැන් නම් වශයෙන් කියන්න විදියක් නැහැ. කොට්ටාවේ ඉඳලා මේ ටෙක්නික් ඇවිල්ලා තියෙනවා. වේද මහත්තයා අමතක ඇති. එයාට ආත්‍රයිටිස් කියලා ආවේ. එයාත් හොඳ වෙලා මට ඊයේ පෙරේද කිව්වා මේ සාර කියලා. එයා කිව්වා මේ මම ගියා මිලේද මහත්තයා ගාවට මේ මට හොඳුනේ යාගෙන් කියලා කකුල් ඉදිමිච් එක. ඇත්තටම යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ මේ පුතුමාට. මේ අත් දෙකට ගොඩාක් පිං මේ වගේ ලෙඩ සනීප කරන එක ඇත්තටම මම පෞද්ගලිකව ආදරේ ආසයි. ඒ කියන්නේ ලෙඩෙක් සනීප කර ලබන සතුට තරම් වෙන දෙයක් නැහැ. සල්ලි වලින් ඒකින් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වුණාට එකතෙන් වෙච්ච කෙනෙක්ට අර ඒ වගේ එකතෙන් වෙච්ච කෙනෙක් අත ගාලා එයා නැගිටිනවා කියන එක තරම් පපුවට දැනෙන දෙයක් මේ ලෝකේ තවත් නැහැ මං හිතන්නේ.